නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී පින්වත්නි, තොරතුරු තාක්ෂණය වාගේ මේ තාක්ෂණික යුගයක මේ තාක්ෂණයෙන් අතිශයින්ම පිරිහුණු යුගයක් නේ. දියුණු කියලා කිව්වට පිරිහුණු යුගයක්. දැන් මේ අම්මලා පුංචි කාලේ ඇත්තටම අපි පුංචි කාලේ ජංගම දුරකථනය තිබුණේ නැහැ. හැබැයි මේ ජංගම දුරකථනයේ ඒමත් එක්කම වර්තමානයේ වෙනකොට කොයි තරම්නම් මිනිස්සුන්ගේ හිත් දූෂ්‍ය වෙලා තියෙනවද? ඔබ නිකමට බලන්න, වර්තමානයේ සමහර පුංචි දරුවෝ ඉන්නවා, ඒ දරුවන්ට ජංගම දුරකථනය දුන්නේ නැත්නම් ඒ දරුවෝ සිය දිවි හානි කරගන්න. මේ මෑතකත් මම දුටුවා අවුරුදු 16ක දරුවෙක් විෂාදය කියන රෝගයටපත් වෙලා. විෂාදය කියන රෝගයටපත් වෙලා ඒ අම්මගෙන් ජංගම දුරකථන ඉල්ලලා ඒ අම්මා ඒක දෙන්නේ නැහැ. දෙන්නේ නැති වෙන්නේ මොකද්ද හේතුව? මේ ළමයා ඒකමයි ජීවත් වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. අන්තිමට මොකද වෙන්නේ? මේ ළමයා විෂාදය කියන රෝගය නිසාම රෝහල් ගත කරන්නේ අතපය බැඳලා. ඒ තරම් මෙයාට ඒ දරුණු උග්‍ර ලෙස මේ විෂාදය කියන රෝගය හැදේ. අන්තිමට ඒ දරුවා රෝහලේ 6 වෙනි මහලේ ප්‍රතිකාර කරන ලබන අතරතුර වෛද්‍යවරු අනිත් අය, ඒ කියන්නේ හෙද සේවකයෝ සේවිකාව ඔක්කොම ඉන්න අතරතුර ඊටාම කෙටි කාලයක් කට්ටිය අහක බලනකන් ඉඳලා 6 වෙනි තට්ටුවෙන් පල්ලෙහාට පයින්න. පැනලා සියදිවි හානි කරගන්න. මේක අතිශයින්ම භයානක තත්ත්වයක්. එතකොට දැන් බලන්න, වර්තමානයේ උපාසකම්මලා ඔබට මට ජංගම දුරකථනය හම්බුණාට දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? අපි මේකේ ආදීනවය දන්නවා. හැබැයි මේ කුඩා ළමයාට මේක හම්බ වුණාම හරියට අර වඳුරට දැලිපිහා වුණා වගේ කතාවක් තියෙනවා. දැන් අපිට දැලිපිහක් හම්බ වුණොත් මොකද වෙන්නේ අම්මා? අපි ඒකෙන් ප්‍රයෝජනවත් දේවල් ටික කරනවා. කෙස් රැවුල් බාගෙන නේ මේ සාසන ජීවිතේ බොහොම ලස්සනට ඉන්නනේ අපි ඒක පාවිච්චි කරනවා. හැබැයි ඕක නොතේරෙන වඳුරෙකුට අහුවුණොත් මොකද වෙන්නේ? ඌමනා තැනක් කපා ගන්නෝ, නූමනා තැනක් කපා ගන්නෝ නේ, මූණක් කපා ගන්නෝ, නහයක් කපා ගන්නෝ. එහෙමනේ. අන්න ඒ වගේ තමයි මේ වර්තමාන මේ තාක්ෂණ යුගයේ කුඩා දරුවන්ට මේක හමු වීම. ඇත්තටම කුඩා දරුවෝ නෙමෙයි. අම්මා නිකමට බලන්න පාරට බැහැලා මිනිස්සු පාරේ යන්නේ මොකක් බලාගෙනද? ෆෝන් එක දිහා බලාගෙන. ෆෝන් එක දිහා බලාගෙන යනවා. ඊළඟට සමහර දරුවෝ ඉන්නවා ජංගම දුරකථන වලින් වගේම ඔය පරිගණක ක්‍රීඩා, ඒ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා ඒ ඇබ්බැහිය කොයිතරම්ද කියලා කියන්නේ. මම දන්න එක්තරා කුඩා දරුවෙක් හිටියා. මේ කුඩා දරුවාට ලෙඩක් හැදුනා. මොකද්ද ලෙඩේ? එකපාරටම ඩිෂුම් ගන්නවා වැටෙනවා. මොන හරි සද්දයක් දානවා වැටෙනවා. බැරිනම් වෛද්‍යවරුන්ට ගිහිල්ලත් පෙන්නනෝ මොකද්ද කියලා හොයාගන්න බෑ. මොකද්ද ලෙඩේ? එයා කාටූන් අනුකරණය කරනවා. නේ? ඒ කියන්නේ එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ අන්න අර කාටුන් ජීවිත. තේරුණාද? එතකොට ඇත්තටම මේක පුදුම ව්‍යසනයක්.
නමුත් මේ මායාගේ බලපෑමක් වාගේ මේ මුළු ලෝකයම ඒවයින් වෙලිලා තියෙන්නේ. ඒවයින් වෙලිලා තියෙන්නේ. ඊටාම දක්ෂ දෙමව්පියෝ හැර අනිත් සියලුම දෙමව්පියන්ගේ දරුවෝ මේකට වෙලෙනවා. මොකද හේතුව දෙමව්පියන්ටත් හරි ලේසියි. දැන් අම්මට දරුවා අඬන එකකින් නවත්තගෙන ගෙදර වැඩපළ ටික කරගන්න හරිම ලේසි ක්‍රමයක් තමයි මොකද්ද? දරුවට දෙනවා ජංගම දුරකථනය. ජංගම දුරකථනයේ දීලි වෙලා අම්මා මොකද කරන්නේ? ගෙදර එයාගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. හැබැයි අම්මා ටික කාලයක් ගියාට පස්සේ තමයි දන්නේ අම්මට තේරෙන්නේ මම මේ දරුවට දීලා තියෙන්නේ වහක්. නේ එල්ලෙන්න ලණුවක්. ගෙලවැල දාගන්න ලණුවක් දීලා තියෙන්නේ. වහ කුප්පියක් තමයි මම මේ දීලා තියෙන්නේ කියලා අම්මට තේරෙන්නේ මේක ව්‍යසනයකට ආපු දවසට තමයි තේරෙන්නේ. ඉතින් බොහෝ දරුවෝන්ගේ දෙමව්පියෝ මට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ දරුවා දැන් විනාසයි. අනේ ස්වාමීනි. එතකොට තව කෙනෙක් කියනවා ස්වාමීනි ඉතින් මේවා තාක්ෂණ යුගයනේ. ඉතින් මේවා භාවිතා කරන්න ඕනනේ දරුවෝ. ආදි වශයෙන් අර කරගන්න දෙයක් නැති කල ඒක හොඳයි කියලා කියන පිරිසකුත් ඉන්නවා. ඊළඟට තව කෙනෙක් තර්ක කරනවා ස්වාමීනි මේ අපේ රටේ විතරක් නෙමෙයි ස්වාමීනි විදේශ රටවල් වල මීට වඩා හොඳට ජංගම දුරකථන භාවිතා කරනවා. හැබැයි වර්තමානයේ වෙනකොට ඔය හැම රටකම සොයාගෙන තියෙන දරුවෝ විශාල ප්‍රමාණය 150කට ඉක්මවලා විෂාදීය වාගේ රෝග තත්ත්වයන්ට ගොදුරු වෙලා තියෙනවා. හේතුව මොකද්ද? ඒ දරුවෝ අතිශයින්ම මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. අතිශයින්ම ඇබ්බැහි වෙලා ඉන්නේ. පුදුම කනගාටුයි කියන්න ඒ දරුවන්ට මේකේ ආදීනවය පෙන්වන්නවත් කිසිම දෙමව්පියෙක් වැඩිහිටියෙක් ගුරුවරයෙක් ස්වාමින් වහන්සේලා පවා අදක්ෂ වෙලා තියෙන කාරණාව පෙන්වනවා. නමුත් පසුගිය කාලවකවානුවේ මම පාසල්වල වැඩසටහන් ගණනාවකට සහභාගී වුණා. ඒ පාසල්වල වැඩසටහන් වලට සහභාගී වෙච්ච වෙලාවේ දරුවන්ට මේ ඇබ්බැහි වීම පැහැදිලි කරලා දුන්නාම දරුවෝ මිදෙනවා. හැබැයි 100%ක් නෙමෙයි. සමහර අය ඉන්නවා ඒ අය ඒ කියන්නේ කාමච්ඡන්දේ වගේ දේවල් වලට කැමැත්ත වැඩි. ඒතර අපි කියන දේවල් එයාට තේරෙන්නේ මොන විදියටද? නිකන් විහිළුවක් වගේ. එහෙමනම් ඒගොල්ලෝ හිතන්නේ අපි ඒවා පාවිච්චි කරලා ඒගොල්ලෝ පාවිච්චි කරනකොට අපි ඉරිසියාවට කියනවා වගේ දෙයක් තේරෙනවා සමහර අය. දැන් ඕනම කෙනෙක් එහෙමනේ. යමක් එකපාරට පිළිගන්නේ නැහැ. හැබැයි ඒකෙන් වෙන හානිය මොකද්ද කියලා බරපතලකම පෙන්නුවාම අන්න ඒගොල්ලෝ ටික මේකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ අම්මා අහලා තියෙන්නේ ස්වාමීනි කාමච්ඡන්දාදීහි ආදීනව දක්වමි. ඇත්තටම දැන් අපි හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් මේ ජංගම දුරකථන ආදියට ඇලුනහම ඒවයි පේන රූප ආදියට ඇලුනහම එන්නේ මොකක්ද? එක්ක කාමච්ඡන්දය දෙවනි එක ව්‍යාපාදේ. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. තේරුණානේ? ඔය දෙක ආවට පස්සේ දැන් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක තියෙනවා නම් තීන මිද්දේට කරන්න ඩියුටියක් නැහැ. තේරුණානේ? තීන මිද්දේ කියන්නේ මොකද්ද? චිත්තචෛසිකෝ මැලි වෙන එකනේ. දැන් අපි හිතමුකෝ ධර්මදේශනාවක් කරන වෙලාවට ඒ ධර්මදේශනාවට මැලි වෙන්න පුළුවන්. හැබැයි ධර්මදේශනාවට මැලි වෙන්න හේතුව මොකද්ද? ඒකේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි නැහැ. දැන් මේ බලන්නම්ම දැන් ඔබ හිතන්න අපි හිතමු මම ධර්මදේශනාවක් කරනවා. මේ ධර්මදේශනාව කරනකොට බලාගෙන ඉන්න කෙනාට රූපරාමු මාරු වෙන්නේ නැහැ. රූපරාමු එකම තියෙන්නේ. ඊළඟට ස්වාමින් වහන්සේලාත් බණ කියනකොට ඉතින් බොහොම ශාන්ත ස්වරයකින් තමයි කියන්නේ. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ ඔය ආදි වශයෙන් කියනකොට මොකද වෙන්නේ? ඊටාම ඉක්මනටම තැම්පත් වෙනවා. හිත නිමෙනවා. නිමිලා ගිහිලා නිින්ද යනවා. අන්න එතකොට තින මිද්දේ එනවා. හැබැයි දැන් කාගේ හරි හිතක් ඇවිස්සෙනව නම් නිතර තප්පරයට 60 ගානි විතර රූපරාමු මාරු වෙනව නම් හිට මේට මෙතනත් පෙන්නනවා, තව තැනකුත් පෙන්නනවා, ඉන්න උපාසක අම්මලත් පෙන්නනවා, බෝධියත් පෙන්නනවා, චෛත්‍යයත් පෙන්නනවා. ඔහොමම පෙන්නන ගත්තොත් මොකද වෙන්නේ? අර ඒ රූප බල ඉන්න තියෙන කැමැත්ත නිසා, කාම ඡන්දය නිසා මොකද වෙන්නේ? නිින්ද යන්නේ. ඒක නෙවෙන්නේ. එතකොට ඕක තමයි ජංගම දුරකථනය ගත්තාම වෙන්නේ. ඔබ හොඳට බලන්න ජංගම දුරකථනය අතට ගත්ත වර්තමාන ඔය ස්මාර්ට් දුරකථන ගත්ත කට්ටියගේ
ස්වභාවය මොකක්ද? මේ ඇඟිල්ලෙන් මෙහෙම තල්ලු කරනවා. නිතරම මොකද කියන්නේ? ඒ කියන්නේ එකක් බලනවා ඒක තල්ලු කරනවා. එකක් බලනවා ඊළඟ එක තල්ලු කරනවා. ඒ කියන්නේ කාම ඡන්දේ කොයිතරම්ද කියලා කියන්නේ අපිට විනාඩි 5-10ක් එකක් බලාගෙන ඉන්නවත් බෑ. සමහරට එක වීඩියෝ එකක් බලලා ඒකේ ටිකක් යනකොට සෑහීමකටපත් වෙනවා. වර්තමාන මිනිස්සුන්ගේ තියෙන ඒ කියන්නේ ඇත්තටම පුංචි දරුවගේ ඉඳලා වර්තමානයේ දැන් වැඩි හිටිය දක්වාම ඒක බෝ වෙලා තියෙනවා. එකෙන් එකට එකක් බලලා භාගයට බලනවා ඊළඟ එකට තල්ලු කරනවා. ඒකත් ටිකක් භාගයට බලනවා. නිවුස් එකමත් එහෙමනේ. නේද? එක කෑල්ලක් බලාගෙන යනවා ඊට පස්සේ ඒක සෑහීමකටපත් වෙන්නේ නැහැ, තෘප්තිකර නැහැ. ඒතර කාමච්ඡන්දේ ඒ තරම් වැඩි. සින්දු අහන කට්ටියෙත් එහෙමයි. දැන් රූපකාමයේ වගේම තමයි ශබ්දකාමයේ. තේරෙනවනේ? ඒතර ඒ ශබ්දකාමයට මොකද කරන්නේ? මේවා මෙහෙම තල්ලු කර අහනවා. බලනවා අහනවා. ඉතින් එහෙම බල අහහා යන අතරතුර ඔබ හිතන්න නිකමට ඒ කාමච්ඡන්දයෙන් ඉන්න කෙනා මරණයටපත් වුණොත් කොතන උපදීද? සතර පාය තමයි. බහුතරයක් പ്രേත ලෝකවල. බහුතරයක්ම പ്രേත ලෝකවල. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ අම්මා මේ අපි ඉන්නේ මොන ලෝකෙද? මනුස්ස ලෝකෙනේ. ඒක කාම ලෝකවල සුගති 7න් එකක. සප්තකාම සුගතීන්ගේ ඒ 7න් එකක. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. කාම සුගති 7න් එකක අපි. මේ කාම සුගතියකට එන්න ඔබත් මමත් කොයි තරම්නම් පින් කරන්නේ නැද්ද? කොයි තරම්නම් පින් කරන්නේ නැද්ද? කොච්චර පින් කරන්නේ නැද්ද? අප්‍රමාණ පින් කළා තමයි මනුස්ස ජීවිතයකට ආවේ. හැබැයි දැන් ඔබගේ චේතනාව මේ කාමයන්ට තියෙන කැමැත්ත නිසා ගොදුරු වෙලා ඕකම හිත පවත්වලා කාමයන්ගෙන් සන්තරපණය වෙලා සතුටු වෙවි ඉඳලා ඉවරලා මරණයටපත් වෙන වෙලාවේ මතක් වෙන්නේ මොකද්ද? ඒ කාමච්ඡන්දය තමයි. ඒ කාමච්ඡන්දේ රූප බලපු ඒවා, ඒ ජංගම දුරකතන බලපු ඒවා, ඒ සින්දු අහපු ඒවා ඕකක් මතක් වෙනවා. මතක් වුණාට පස්සේ එයා ගිහිල්ලා ප්‍රතිසන්දි ලබනවා කොහෙද? සතර පායි. දැන් මේක කෙනෙකුට විශ්වාස නැති වෙන්න පුළුවන් ඕන. ඇයි? සමහර අය ඉන්නෝනේ තර්ක කරන අය. දැන් තරුණ සමාජයේ තරුණ දරුවෝ ඉන්න තර්ක කරන අය. ඒකට හේතුවක් තියෙනවා සමහර හාමුදුරුවෝ තර්ක ගේනවා. මේ පරණ බුදුදහමේ මේක තියෙන්නේ මේවා සාහිත්‍යයේ මේක ඇත්ත නෙමෙයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන කාම ඡන්දය හෝ ව්‍යාපාදය හෝ තින මිද්දේ ඇති වෙනකොට මොනවද ඇති වෙන සිත් ටික? කාම ඡන්දය කියලා කියන්නේ අම්මා අකුසල සිත්වල ලෝභ සිත් 8න් එකක්. තේරුණානේ? ලෝභ සිත් 8න් එකක්. හරිද? ඊළඟට ව්‍යාපාදය කියලා කියන්නේ මොකද්ද? ද්වේෂ සිත් 2න් එකක්. ඊළඟට අර තින මිද්දේ කියන වෙලාවේ ඇති වෙන්නේ මෝහ සිත් 2න් එකක්. එතකොට ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි ගත්තහම 12යි. මේ අකුසල් සිත් 12න් කර්මයක් සිද්ධ වුණොත් විපාකය ගෙනත් දෙන්නේ කොතනද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා. කොහෙද? අභිධර්ම පිටකේ පෙන්නනවා ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ අහේතුක ප්‍රතිසන්දිකයක් වශයෙන්. කොහෙද? දුගතිය. එතකොට කාටවත් බොරු කියන්න පුළුවන්ද? දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය හාමුදුරුවෝ බොරු කියලා බය කරනවා කියලා නේ. කෙනෙකුට කියන්න පුළුවන් නේ. හැබැයි බය කරන්නවත් බොරු කියන්න උවමනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිද්ධාන්තය දැනගත්තා නම්. මොකද්ද සිද්ධාන්තය? ඒකාන්තයෙන්ම අකුසල සිතක් ඉදිරිපත් වුණොත් ඒ අකුසල කර්මයෙන් නිසා එයා ප්‍රතිසන්දි ලබන්නේ කොහෙද? දුගතිය ප්‍රතිසන්දි ලබන්නේ. එතකොට දුගතිය ප්‍රතිසන්දි ලැබුවොත් දැන් බලන්න. දැන් මිනිස්සෙක් වෙලා ඊළඟට බෞද්ධයෙක් වෙලා ඇහැ කන නාසය හොඳට වැඩ කරන කාලෙක, බුද්ධ ශාසනය පවතින කාලයක, බුදුබණ ඇහෙන කාලයක, නිවන් දකින්න ත්‍රිපිටකය තාම තියෙන කාලෙක, සංඝයා වැඩ ඉන්න කාලෙක ඉපදිලා ඒ කාලේ ජංගම දුරකථනයක තියෙන ෆොටෝ එකක් නිසා සතර පායට ගියොත් ආයේ ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ කාලෙකට. ඔන්න ඔය කාරණාව විතරක් හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා අම්මා. මනුස්ස ලෝකයට එන එක අභව්‍යයි. බොහොම අමාරුයි. දරන්නේ අසීරුයි. අභව්‍යයි නෙමෙයි අසීරුයි. හැබැයි සතර පායට වැටුණාට පස්සේ ඒක දිගටම කන්ටිනියු වෙන එක. ඇයි අර බුදුරජාණන් වහන්සේ ඔය සමහර කතාවල කියන්නේ මොකද්ද? මේ කෙනා ආත්ම භාව 500ක් හරකෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද අම්මා? හරකෙක් වුණොත් මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයට එන එක අභව්‍යයි. නිතර යාට වෙන්නේ මොකද්ද? ඒ කුලේම මෙරි උපදින එක නෙවෙයි.
ඇයි අම්මා? ගවයෙක් වුණාට පස්සේ අහේතුක ප්‍රතිසන්දිකේකට කුසල් සිතක් උපදිනවා කියන එක අමාරුයි. බැරි නෑ. තේරුණා නේද? ඇයි? ඔබට මතකද අර මණ්ඩුක කියන ගෙම්බා. මණ්ඩුක කියන ගෙම්බට කුසල් සිතක් ඇවිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. කලාතුරකින් ඉන්නේ අම්මා. කලාතුරකින් ඉන්නේ. මතකද? ඔය සමහර කිරිවවුලු 500ක් බණ අහලා දිව්‍ය ලෝකෙ ගියා. කලාතුරකින් ඉන්නේ. හැම සතාටම එහෙම වෙන්නේ නෑ. බහුතරයක් තිරිසන් ලෝකෙට වැටුනොත් ඒ තිරිසන් ලෝකෙන් ආත්ම භාව 500 1000 2000 එහෙමම යනවා. ඒකෙන් ගොඩ ඒම බොහොම අසීරුයි. පුරාණේ කරන ලද කුසල කර්මයක් මතුවෙලා ඒකෙන් ගොඩට ආවොත් මිසක ලේසි නෑ අම්මා එතනින් වැටුණාට පස්සේ ආයි ගොඩේ. ඉතින් දැන් අපේ කට්ටිය මොකද්ද මේ තියෙන නටන මේ විකාරය? මොකද්ද අපිට වෙලා තියෙන මේ උම්මත්තක ස්වභාවය? මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? මනුස්ස ලෝකෙට ආපු අපි තිරිසන් වාගේ හැසිරෙනවා. මොනවාද? කාමච්ඡන්දයෙන් රූප බලලා, සද්දාහලා, නටනටා, ගය කකා බිබින් නේද විනෝද වෙමින් අමුතු ජීවිත ගත කරනවා. හැබැයි මිනිසුන්ට මතක තියෙනම නම් මම මේ ඉන්නේ මනුස්ස ලෝකේ කියලා. ඇත්තටම ඔබ ඔබේ පොත් මේසෙ ගාව මම මේ පුංචි දරුවන්ට විශේෂයෙන් කියන්නේ. ඔබ ඔබේ පොත් මේසෙ ගාව ඔබ ඔබේ කාමරයට ඇතුල් වෙන තැන ගහගන්න ඕනේ බෝඩ් එකක්. මොකද්ද? මම ඉන්නේ මනුස්ස ලෝකයේය. අඩුම ගානේ මතක් වෙන්නේ. සතර අපායට වැටුනොත් ගැලවීමක් නැතිය. එතකොටවත් මතක් වෙනවා මම එහෙනම් මේ සතර අපායට වැටෙන වැඩ නිතර දෙවිලි කරන්න හොඳ නැහැ. ඊළඟට මේ අම්මා හොඳ කතාවක් අහලා තිනු කාමච්ඡන්දාදීහි ආදීනව දකිමින් පංච නීවරයන් යටපත් කර ගනිමින් අසටෝ අමායාවි ගුණේ වඩාගෙන මේ කාමය පරිහරණය කරන්න. දැන් ඔන්න ඔය කතාව මතක තියාගන්න. සමහරු මට නගන චෝදනාවක් තියෙන මොකද්ද? ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මේ ගිහියන්ටයි පැවිද්දන්ටයි ඔක්කොටම මේ මොකද්ද? කාමයෙන් දුර වෙලා ඉන්න කියලා කියනවා. ගිහියන්ට එහෙම ඉන්න බෑ කියලා. ගිහියන්ට එහෙම ඉන්න බෑ, පැවිද්දෝ විතරයි එහෙම ඉන්න ඕන කියලා. නෑ, ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අම්මා කාම ඡන්දාදීන් දුර වෙලා පුළුවන් තරම් ඉන්න ඕන. හැබැයි කාම වස්තුන් පරිහරණය කිරීමට ඒකට බාධාවක් නෑ. උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු මම මේ සිවුර පරිහරණය කරනවා. දැන් සිවුර නැතුව ඉන්නද? නෑ. සිවුර පරිහරණය කරනවා. උපාසකම් වල ඇඳුම අඳිනවා. හැබැයි මේ ඇඳුමට තියෙන අනවශ්‍ය වටිනාකමක් දෙන එක නතර කරන්න ඕන. මොනවද අනවශ්‍ය වටිනාකමක් කියලා කියන්නේ? අනවශ්‍ය වටිනාකමක් කියලා කියන්නේ අම්මා දැන් අපි හිතමු මේකට පුදුම වියදමක් කරනවනේ. දැන් ඔය ඇත්ත දැකලා ඇති මේ අවුරුදු සීසන් එකේ නේද? පුදුම දැඟලිල්ලක් දඟලන්නේ අපේ මිනිස්සු කඩවල් වලට ගිහින්. එතකොට ඇඳුමෙන් සිදුවන ප්‍රධාන කෘත්‍ය මොකක්ද අම්මා? විලිවසා ගැනීමනේ. නේ? ඊළඟට මැසිමදුරුවන්ගෙන් අවුවෙන් සීතලෙන් මේ පීඩා වෙන්නේ. දැන් ඔය ඇත්ත දැකලා තියෙනවද? මම මේකට මේ සිවුරට රේන් දාලා අඳිනවා. නෑ ඊට පස්සේ මේකට ලස්සන ඩෙකොරේෂන් දාලා පොඩි රැල් දාලා එහෙම අඳින්නේ මේ සිවුර නම් සිවුරම තමයි. ඉතින් මම තායිලන්තේ වඩින කොටත් බුරුමේ වඩින කොටත් ඕමාන් වලට වඩින කොටත් මේ රටවල් වල වැඩියත් මම අරගෙන වඩින්නේ මේ සිවුරු දෙකයි අඳින්නේ විතරයි. පාත්තරේ තුන් සිවුරයි. ඊට වඩා අමතරව කෝඩ් කලිස්සම් තොප්පි නේද? සපත්තු ඒව නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයේම අවම සම්පත් වලින් යැපෙන මට්ටමට අර කාමච්ඡන්දාදිය දුරු කරගනිමින් ජීවත් වෙන්න දක්ෂ වුණොත් මොකද වෙන්නේ? හරි සරලයි ජීවිතේ. නිවනටත් බොහොම පහසුයි. ඉතින් මෙහෙමනේ. දඹුලුයි තලගොයයි දෙකක් බෑ. එක්ක දඹුලු එක්ක තලගොය. දැන් අපේ මිනිස්සු කරගන්න හදන්නේ මොකක්ද දන්නවද? දැන් අපිට කියලා බණත් අහලා ඒගොල්ලන්ගේ කරන අර පරණ පුරුදු ජරා වැඩ ටිකත් කරගෙන එහෙම ඒ විදියට යන්නත් ඕන එකක් තමයි අපිට කියන්න හදන්නේ. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න ඕන නිවන් දකින්න ඇත්ත කෙනා. මේ අම්මා මේ වචනේ දීලා තියෙනවා මොකද්ද? අසටෝ අමායාවි. අසටෝ කියන්නේ මොකද්ද? සට වෙන්න බෑ, කපටි වෙන්න බෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට එකක් කියලා හරිද? පන්සලට එනකොට ලස්සනට සුදු ඇඳගෙන සියල්ල අනිත්‍යයි ස්වාමීනි ඒ නිසා අපි නම් මෙහෙමයි කියලා ඉවරලා පාටියකට යනකොට නේද උපාසකම්මා වයස 81යි නේද? පන්සලට එනකොට 81ට වගේ එනවා.
ඊට පස්සේ පාටියට යනකොට 18ට වගේ 81 අනිත් පැත්ත ගහලා යනවා. අන්න එහෙම අර වැරදි භාවිතය අයින් වෙන්න ඕනේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිසක් මට ඕන කතාවක් නෙමෙයි. ඉතින් ගිහි ජීවිතය ගත කරන්න ඕකට බාධාවක්ද නැහැ. ඒ කියන්නේ හොඳට කන්න පුළුවන්, හොඳට බොන්න පුළුවන්, හොඳට ඉන්න පුළුවන්, හොඳට අඳින්න පුළුවන්, හොඳට ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන්. හැබැයි ඒ වස්තුන්ගේ නොඇලී ජීවත් වෙන ස්වરૂපය ඒක තමයි මේ අම්මා ලස්සනට අහන්නේ. ස්වාමීනි මේ කාම වස්තුන් පරිහරණය කරමින් කාම ඡන්දාදිය දුරු කරගන්නේ කෙසේද? කාම ඡන්දාදිය දුරු කරගෙන වාසය කරන්නේ කෙසේද? එහෙනම් කාමයන්ට අපි තියෙන කැමැත්ත දුරු කරගන්න මොකද්ද කටයුතු කරන්න ඕන? ඒකේ තියෙන ආදීනවේ දකින්න ඕන. තේරුණානේ? දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු හොඳ ඇඳුමක් අරගෙන ඒ හොඳ ඇඳුමට අතිශය තණ්හාවෙන් ඉන්නවා කියලා. ඒ තණ්හාව වැඩි වුණු තරමට ඒකේ බැරි වෙලා හරි පිච්චුනොත් හරි ඉරුනොත් හරි ඒක සොරාගත්තොත් හරි ඇතිවෙන දුක වැඩිනේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අඳින්න එපාද? නෑ අඳින්න ඕන. එතකොට ලස්සනට අඳින්න එපාද? නෑ ලස්සනට අඳින්නත් ඕන. නමුත් මේ වස්තුන් කෙරෙහි තියෙන ඡන්දය, ආශාව, රාගය, නන්දිය, ලුබ්බණය, ලෝභය, මේ ස්නේහය, මේ සෙනෙහස, මේ දැඩි රාගය කියන එක අඩු වෙන පරිදි කටයුතු කරන්න ඕන. ඊළඟට යාන වාහන, ජංගම දුරකථන, වස්තු සම්භාරය හැම දෙයක් කෙරෙහිම අන්න එවැනි සිතක් පවත්වන්න තම තමන් දක්ෂ වෙන්න ඕන. ඉතින් මේ බලන්න. දැන් අපි හිතමු කුඩාම දෙයට ඇලීම, ලෝභය අයින් කරගන්න බැරි මිනිස්සයාට විශාල දෙයට කොහොමත් බැහැනේ. ඒකනේ දැන් අපි හිතමු පුංචි දරුවෝ ඉන්නවා ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා දුන් නැති වුණ ගමන් වහබුණා. දුන් නැති වුණ ගමන් දුවගෙන ගිහලා ලිඳේ පයින්නවා. දුන් නැති වුණ ගමන් තට්ටු 4කින් 5කින් බිමට පයින්නවා. ඇයි ඒ දරුවගේ හිත හදලා නැහැ මොකක් කරේද? පුතා මේකට මේ තියෙන තණ්හාව ඔයාට වැඩි. එතකොට මේක කොහොමද කරන්න ඕන? කෝටු මස් කරලා නෙමෙයි කරන්න ඕන. මොකද්ද? ඒ කෝටු මස් කරලා කරන ක්‍රමයම නිගණ්ඨයින්ගේ ක්‍රමය. නිගණ්ඨයින්ගේ ක්‍රමය මොකද්ද? නිගණ්ඨයින්ගේ ක්‍රමය තමයි රාගය වැඩි වෙනවා නම් ඒ රාගය වැඩි වෙන අවයව තලනවා. තේරෙනවද? හිත තලනවා නෙමෙයි. මොකද්ද කරන්නේ? රාගයේ ඇවිස්සෙන අවයව තලනවා. දැන් ඔය නිගණ්ඨයෝ අපි හිතමුකෝ ඇඳුම් නැතුව යවනවනේ කොහෙටද? රජමාලිගාවලට යවනවනේ දාන්නෙට. ඒතකොට රජමාලිගාවල් වල රාජ්‍ය ස්ත්‍රියෝ ඉන්නවා. ඒතකොට දුහුල් සලු ඇඳගෙන ඉන්නවා. ඒතකොට රාජ්‍ය ස්ත්‍රියෝ දැක්කහම ශරීරයේ අංගෝපාංග ක්‍රියාත්මක වෙන එක වළක්වන්න මොකද කරන්නේ? ඒ අංගෝපාංග ගල්ුඩ තියලා තලලා ඒව අප්‍රාණික කරනවා. ඒක තමයි නිගණ්ඨයින්ගේ ක්‍රමය. ඒ අර එක භික්ෂුවකුත් එහෙම කරානේ. මොකද්ද? රාගේ වැඩි වෙන එක වළක්වා ගන්න තමන්ගේ ශරීරයේ පුරුෂ නිමිත්ත කපලා දැම්මා. බුදුරජාන් වහන්සේ ඇවිල්ලා මේ කිව්වා මොකද්ද? බුදුරජාන් වහන්සේ සිනහ පහල කරලා කිව්වා මේ මෝග පුරුෂයා, මේ මෝඩ භික්ෂුව නැසිය යුත්ත, සිඳිය යුත්ත පසෙක තබලා වෙනත් එකක් සිඳලා කියලා. ඒ කියන්නේ සිඳිය යුත්ත කියන්නේ මොකද්ද? රාගේ පැය සිඳින්න නේද? ශරීරාංග සිඳලා හරියන්නේ නේ. අන්න ඒ වගේ දැන් අපි දැනගන්න ඕනේ මේ දරුවන්ට මේ දරුවන්ගෙන් ජංගම දුරකථනය අතින් ගන්නකොට ඒවට වාරණ දානකොට ඒවා ඉවත් කරන්න උත්සාහ කරනකොට දරුවාගේ මරණය සිද්ධ නොවන තැනට දරුවාගේ හිත හදලා ඒවයින් අයින් කරන්න දෙමව්පියෝ දක්ෂ වෙන්න ඕන. ඒකට නම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ල ටික මේ දරුවන්ට මෙන්න මේ ආදීනවයන් දක්වන්න ඕන. ආදීනවයන් පෙන්වන්න. එකක් තමයි ලෞකික වශයෙන් තියෙන ආදීනවය. මොකද්ද? ඔබ නිකමට බලන්න මම මෙන්න මෙහෙම සාම්පල් පරීක්ෂණයක් කරලා තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා හොඳට ප ဋ ාණි සජ්ජායනා කරනවා. ඒ ප ဋ ාණි සජ්ජායනා කරන දරුවන්ට විභාගවල ලකුණු වැඩි. සමහර දරුවෝ ඉන්නෝ ප ဋ ාණ සජ්ජායනාව ගණන් ගන්නෑ. එයා ජංගම දුරකථනේ එල්ලිලා දවසේම නැත්නම් ගෙදර ආපු වෙලේ ඉඳලා ඒකෙම ක්‍රීඩා කරනවා, ඊළඟට වීඩියෝ බලනවා. සමහර දරුවෝ ඉන්නවා අසභ්‍ය වීඩියෝ දර්ශන වලට පවා පෙළඹිලා. අසභ්‍ය වීඩියෝ දර්ශන වලට පෙළඹිලා. එතකොට ඔබ හිතන්න එවැනි පෙළඹීම නිසා ඒ දරුවන්ගේ ජීවිත කොයිතරම් විනාශ වෙලා තියෙන්නේ දැකලා තියෙනවද? හරිද? දැන් මේ කාමච්ඡන්දය ඇවිස්සුණු කෙනෙක්ගේ හිතේ ස්වභාවය. එයාට කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. තේරෙනවනේ?
දැන් අපි හිතමු කාමච්ඡන්දය කියලා කියන්නේ මොකක්ද අම්මා? අපි හිතමු ඔන්න වතුර එකකට රතු පාට හරි දුඹුරු පාට හරි පාට ටිකක් එකතු කරනවා. මේ පාට ටිකක් එකතු කරාට පස්සේ අම්මා ඒ වතුර වීදුරුව හරහා එහා පැත්ත පේනවද? පේන්නේ නැතුව යනවනේ. හොඳට විනිවිද වතුර තියෙන ජලයේ තියෙන වීදුරුවකින් එහා පැත්ත හොඳට පේනවනේ. නේද? එහා පැත්ත හොඳටම පේනවා. හැබැයි මම මේකට දාන දුඹුරු පාට ටිකක්, රතු පාට ටිකක්, කළු පාට ටිකක් මොනවා හරි දානවා. දැම්මට පස්සේ එහා පැත්ත පේනවද? අන්න ඒ වගේ තමයි බොහොම පිරිසිදුව ඉන්න දරුවගේ හිත බොහොම පිරිසිදුයි. ඒ කියන්නේ මේ කාමච්ඡන්ද වගේ දේවල් අවශ්‍ය ගන්නෑ. සමහර වෙලාවට බලන්න අවුරුදු 7-8 දරුවෝ අවුරුදු ඒ කියන්නේ 5 වසර ශිෂ්‍යත්ව කරන දරුවෝ ජංගම දුරකථනය අරගෙන ඒකෙන් කාමච්ඡන්දේ කොච්චර ඇවිසිලාද කියලා කියන්නේ ඒ ළමයාට ශිෂ්‍යත්වයට කියලා දෙන මෙලෝදියක් මතක හිටින්නේ නැහැ. ඇයි? අර මං කිව්වේ වීදුරුවෙන් එහා පැත්තේ විනිවිද පේන්න නම් මොකද්ද වෙන්න ඕන? මේකට අර පිරිසිදුව තියෙන්න ඕන. දැන් දාලා තියෙන්නේ මොනවද? වර්ණවත් දේවල් දාලා ලස්සන දේවල් දාලා අර ෆොටෝ මේ වීඩියෝ අරවා මේවා ඒ ළමයාගේ හිත දූෂණය වෙලා. එතකොට ඒ ළමයාගේ හිත ඇවිසිලා තියෙන වෙලාවට එයාට කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. දැන් අම්මලා මේ පැත්තෙන් ෆෝන් එක අතට දීලා ඒව බලන්න කාලයක් දීලා ඒ ළමයා ඒක බලන හොරෙන් හරි බලනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අම්මා කෙවිතක් අරගෙන පාඩම් කරපම් පුතා කියලා ගහනවා. වැඩේ වෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ ළමයාගේ හිත ඇවිස්සිලා වැඩි නිසා ක්ලියර් නැහැ, පිරිසිදු නැහැ. එහා පැත්ත පේන්නේ නැහැ, දරා ගන්න බෑ. ඒ කියන්නේ ඒ උගන්නන දේවල් ටික ඇබ්සෝබ් වෙන්නේ නැහැ, උරා ගන්න බෑ. පිරිසිදු නැහැ නියම්. මේකට කුණු වැටිලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? මගේ උදාහරණ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උදාහරණය තමයි කාමච්ඡන්දය කියන එකට වර්ණ ගැන්නු ජල වීදුරු. මම ඕක උපමාවක් අරගෙන පෙන්නනවා හොඳට ළමයාට තේරෙන විදියට. මොකද්ද? ළමයාගේ මනසට ඉගෙන ගැනීම. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භාවනාව සම්බන්ධයෙන්. මම මෙතන කතා කරන්නේ මේ අම්මා අහලා තියෙන මාතෘකාව මොකද්ද? මේ කාමච්ඡන්දාදී නීවරණ ධර්ම දුරු කරගෙන කොහොමද කියලා කාමයන් පරිහරණය කරන්නේ. ඇත්තටම ජංගම දුරකථනයේ දරුවට ඕනද? ඕන. දරුවට ඕන. දැලිපිහිය අපිට ඕන. මොකටද? කෙස් රැවුල් බා ගන්න. දැන් ඕන් නැහැ කියලා අහකට දැම්මොත් කෙස් රැවුල් වෙයි. දැන් දැලිපිහිය ඕන. හැබැයි බෙල්ල කපා ගන්න නෙමෙයි දැලිපිහිය ඕන. මොකටද දැලිපිහිය ඕන? දැලිපිහිය ඕන කෙස් රැවුල් කපා ගන්න. ඒ ඌමනාව පරිදි යොමු කරන්න තමයි කවුද ඉන්නේ? අම්මයි අප්පච්චි. ගුරුවරු ඉන්නේ. පන්සලේ හාමුදුරුවෝ ඉන්නේ. වැඩිහිටියෝ ටික ඉන්නේ. අද වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ටීවී එකක් ගෙදර තියෙනවා. රිමෝට් එකක් ගෙදර තියෙනවා. හැබැයි රිමෝට් එකේ පරමාධිපත්‍ය බාර දෙනවා කාටද? ළමයාට. එහෙනම් ළමයා තමයි ගෘහමූලිකය කරලා තියෙන්නේ. දැන් වැරද්ද තේරුණාද කොතනද කියලා? ළමයා තමයි ගෘහමූලිකය කරලා තියෙන්නේ. එයාට ඕන විදියට අම්මා ඉන්න ඕන. එයා තමයි channel මාරු කිරීමේ පරමාධිපත්‍ය පතුරවන්නේ. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් අඬනවා, නැත්නම් ගහනවා, නැත්නම් මේ කන්නේ. එතකොට මට මතකයි අපි පුංචි කාලේ අපිට ටීවී තිබුණේ නැහැ. අපිට තිබුණේ නැහැ ওই ජංගම දුරකථන. හැබැයි අපිත් මොනවා හරි දෙයක් වෙලා කන්න නැතුව ඉන්නකොට අම්මා දඬුවමට දෙනවා. ඔයා කෑවේ නැති වුණොත් ඔයාගේ බඩ ගින්න වැටිවි. ටික වෙලාවක් යනකොට අපිම ඇවිල්ලා වැරද්ද තේරුම් අරගෙන කනවා. දැන් එහෙම නෙමෙයි. දැන් අම්මලා මොකද කරන්නේ? කන්නේ නැහැ කියලා අඬනකොට නැවත ජංගම දුරකථනේ දෙනවා. එතකොට දැන් මේකේ වැරද්ද කාගේද? දෙමව්පියන්ගේ. ඒ පාලන බල ඇත්තටම මේ දරුවෝ ගැන රැකවරණයෙන් දරුවන්ට මැරෙන්න දෙන්නේ නැතුව පුංචි තැන්වලදී දරුවන්ව කන්ට්‍රෝල් කරගන්න ඕන. මුලදි අඬන හැම වෙලාවකම මේක දීලා ඒක හදාගත්ත වැරද්ද අන්තිමට Tamanට පාලනය කරගන්න බැරි මට්ටමට ආවට පස්සේ කරන්න බෑ. බොහෝ දේවල් වල එහෙමනේ අම්මා. මුලදි අර අපි කියන්නේ මොකද්ද? නියපොත්තෙන් කඩන්න ඕන කාලේ නියපොත්තෙන් කඩන්න නැතුව පොරවෙන් කපන්න ආවට පස්සේ ඒක බරපතල වෙනවා කියලා. ආන්නේ වැරද්ද තියෙන්නේ. බොහෝ දෙමව්පියෝ මට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කීවහම මේ අපේ ළමයි අහනවා. අපි කිව්වට වඩා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කීවම අහනවා. ඉතින් මටත් මොකක්ද මේ එහෙම පෙර පිනක් තියෙනවා. මම අවුරුදු 16ක් දරුවොත් එක්ක හිටපු ගුරුවරයෙක් නිසා මම කීවහම ළමයි ඇත්තටම හැදෙනවා. සමහර ළමයි ඉන්නවා මං ගාවට එක් කරගෙන එනවා මානසික ව්‍යාධියටපත් වෙච්ච ළමයි. එතකොට කතා කරලා විනාඩි කිහිපයක් ඇතුළත කතා කරලා ඉවර වෙලා ඒ දරුවට කිව්වහම පුතේ දැන් මම ඇත්තටම මං ගාවට එකපාරක් එක් කරගෙන ආවා අවුරුදු 13ක් මානසික බෙහෙත් බීපු දුවක්. අවුරුදු 13ක් බෙහෙත් දීලා. හරිද? මං විනාඩි 45ක් විතර ඒ දරුවත් එක්ක කතා බහ කළේ.
ඒ කතා බහ කළගෙන වැඩිහිටි දරුවෙක් දැන් එයා. නමුත් අවුරුදු 13ක්ම කියන්නේ අපි කියන්නේ මානසික බෙහෙත් කියලා. ඒ මානසික බෙහෙත් බීලා දෙනවා. අන්තිමට කාරණාව මොකද්ද කියලා හොයලා බලනකොට ඒ කාරණාව තමයි අම්මයි තාත්තයි දෙන්න අක්කට වැඩිපුර සලකලා මෙයාට සලකලා නැහැ. ඔන්න පොඩි පොයින්ට් එක. පොඩි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. මොකද්ද? අක්කා කැම්පස් ගියා. මෙයාට කැම්පස් යන්න බැරි වුණා. පුංචි කාලේ ඉඳලම අක්කට වැඩිපුර සලකලා කියනවා. ඒ කියන්නේ අක්කට රුපියල් 1500ක් ඉස්කෝලේ යනකොට දෙනවා නම් මෙයාට රුපියල් 50යි දෙන්නේ. අන්න ඒ වගේ. අර ඒ කියන්නේ නොසලකිල්ල තමයි එයාට දැඩිව බලපාපු කාරණා මානසික ආතතිය. නමුත් හොයලා බලලා අන්තිමට මම අම්මයි තාත්තයි ළඟ තියාගෙන මම පොඩ්ඩක් බැලුවා මොකද්ද කාරණාව කියලා. කියන්නෙම නැහැ. හරි? කියන්නෙම නැතුව ඉඳලා මම කාරණාව මොකද්ද කියලා බලලා අන්තිමට මට තේරුණාට පස්සේ මම අම්මටයි තාත්තටයි දෙන්නට චුට්ටක් දොස් කිව්වා. දොස් කියපු ගමන් මෙයාගේ කටින් ඔන්න පනින්න පටන් ගත්තා. අම්මා මෙහෙමයි මට කළේ තාත්තා මෙහෙමයි මට කළේ කියලා. එතකොට ඒ වගේ මේ ළමයින්ගේ මනස තේරුම් ගන්න. ළමයි වදන්න පුළුවන් ගොඩක් අයට. හැබැයි හදන්න බෑ. ඒ හදන්න මනස තේරුම් අරගන්න. පුදුම දෙයක් තියෙනවා. ඒ දරුවන්ගේ මනස තේරුම් ගන්න ඕන. මෙන්න මෙතෙන්දි මේ කාමච්ඡන්දාදී ධර්මයන්ගෙන් බොහෝ පීඩණයටපත් වෙච්ච දරුවෝ ඉන්නෝ. ඒ වගේම මගේ තව කතාවක් මතක් වුණා මේ කතාව තුළ. මම උගන්නන කාලේ අන්තිම අවුරුද්දේ එක්තරා දරුවෙක් ආව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වෙලා. ඒ දරුවට මානසික ලෙඩක්. මොකද්ද මානසික ලෙඩේ? ඒ ළමයා ජීවත් වෙන්නේ 9 වසරේ. බෑග් එක අර පොඩි දරුවෙක් දානවා වගේ දාගෙන බෝතලේ මෙහෙම එල්ලගෙන ලේන්සුවක් අතේ අරගෙන ඒ කියන්නේ 11 වසරේ විභාගයේ ෆේල් වෙච්ච දරුවා ඉන්නේ 9 වසරට 9 වසරටත් පල්ලෙහා මානසික මට්ටමක ඉන්නේ. සාමාන්‍යයෙන් 5-6 වගේ දරුවෙක්. හැබැයි ඇඟෙන් මහ විශාලයි දරුවා. මොකද්ද වෙලා තියෙන්නේ? මේ දරුවා 9 වසර විතර වෙනකොට ඇබ්බැහි වෙනවා අම්මත් ප්‍රින්සිපල් කෙනෙක් තාත්තත් ප්‍රින්සිපල් කෙනෙක්. දෙන්නම ඉස්කෝලේ යනවා. ගෙදර ඉන්න එකම ළමයා. මෙයා ඉස්කෝලේ ඇවිල්ලා තනි වෙනවා. ගෙදරදී බලන්න පුරුදු වෙනවා වීඩියෝ බල ඉන්න අතරතුර මෙයා අසභ්‍ය වීඩියෝ වලට හුරු වෙනවා. අසභ්‍ය වීඩියෝ වලට හුරු වෙනවා. තේරෙනවද? ඒවට හුරු වෙලා මෙයා ඒකට මානසික ඇබ්බැහියක් වෙනවා. ඒ ඇබ්බැහිය වෙලා මේකෙන් දුරු කරගන්න බැරි තැන මොකද වෙන්නේ? ඒ කියන්නේ 9 වසර වෙනකොට ලංකාවේ නව නිපැයුම් වංශේ හිටපු හොඳම දරුවා. ඒ කියන්නේ පාසල් මට්ටමේ නව නිපැයුම් වංශේ හිටපු හොඳම දරුවා. හරි? ගම්මිරිස් කඩන මැෂින් එකක් පවා හදපු දරුවෙක්. මට ඇවිල්ලා පෙන්නුවා ඒ දරුවා. එතකොට මම අන්තිමට ඒ දරුවා ළඟින් වාඩි වෙලා ඒතර අපස සාමාන්‍ය පෙළ එකවරක් අසමත් වෙච්ච දරුවා මම කියලා එයාට මම මේ හිතට අවවාදයක් දුන්නා. එයාගේ අපි කියන්නේ මොටිවේෂන් එකක්. හරි? කළා පුතා ඔයාට මේක පුළුවන් මේ සැරේ කරන්න. මම ඔයාගේ සහෝදරයා වගේ ඔයාට උදව් කරනවා කියලා. අන්තිමට මොකද මේ දරුවා මේ විභාගේ සමත් වුණා. හරිද? එතකොට එච්චර කාලයක් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පොඩි ප්‍රශ්න ටිකක් ගෙදරින් එයාගේ හිතෙන් වෙනකොට ගෙදර අය මෙයාට බනින්න පටන් ගන්නවා. ගෙදර අය බනින්න පටන් අරගෙන මෙයාව මොකද කරන්නේ? තනි කරම කොන් කරනවා, අයින් කරනවා, සමාජයෙන් අයින් කරනවා. දෙමව්පියන්ගේ සැලකිල්ලෙන් නොසැලකිල්ලකට දානවා. ඔන්න ඔතෙන්ටපත් කරන්නේ නැතුව මේ කාමච්ඡන්ද ආදීෙහි ආදීනවේ පෙන්වන්න ඕන නිවැරදි. තේරෙනවනේ? හැබැයි ඒක තරවටු කරන ස්වරූපයෙන් පෙන්වන්න ඕන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒක තන බලලයි කරන්න ඕන. දැන් සමහර වෙලාවට අපි හිතමු අම්මයි තාත්තයි දෙන්නම ගෙදරින් එළියට යන්න ලැහැස්ති වෙලා දරුවට ෆෝන් එක අරගෙන එලා පොළොවේ ගහලා බැනලා යනවා. පොඩි එකා ගෙදර තනියම ඉන්නවා එල්ලිලා මැරෙනවා. ඇයි? මේකට අවස්ථාව සැලසුවේ කවුද? අම්මයි තාත්තයි. එතකොට එවැනි අවස්ථාවක බනින්නේ නැහැ. අම්මයි තාත්තයිත් කල්පනා කරන්න ඕනේ මේ ළමයා මෙවැනි අවස්ථාවක මෙහෙම සුදුසු නැහැ බනින්න. එතකොට හැබැයි නොබැන ඉන්නවද? නැහැ. බනින්න ඕන වෙලාවට බැනලා අර වගේ වෙලාවට මොකද කරන්නේ? බොහොම ඉවසිලිමත්ව කල්පනා කරලා කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. එතකොට දරුවොත් මේකෙදි දක්ෂ වෙන්න ඕන, දෙමව්පියොත් මේකෙදි දක්ෂ වෙන්න ඕන. ඇත්තටම මේකේ වැඩිපුර වගකීමක් තියෙන්නේ කාටද? දෙමව්පියන්ට තියෙන්නේ. ඊළඟට දරුවන් ගැන මතක් කරනකොට දරුවෝ මේ කාමච්ඡන්දය, ව්‍යාපාදය වගේ දේවල් වලට ආදීනවය පැහැදිලි කරලා දුන්නාම දරුවන්ටත් වගකීමක් තියෙනවා. මොකද්ද? මේක තේරුම් අරගෙන ඒකේ ආදීනවේ තේරුම් අරගෙන ඒ තුල ඒව නොකර ඉන්න. පැහැදිලිද කියන කාරණා. දැන් උදාහරණයක් වශයෙන් බලන්නකෝ. ඔය සමහර ගේම් වර්ග තියෙනවා අම්මා. ඒ ගේම් වල පෙන්වන්නෙම මරණ එක. මිනිස්සු මරනවා. ලේනවා ඒ ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ
ඒවට ඔය හෙඩ්ෆෝන් එහෙම කනට දාගෙන වෙන බාහිර පරිසරෙ මොකුත් ඇහෙන්නේ යාළුවෝ එකතු වෙලා දැන් අපි හිතමු මෙතන එක්කෙනෙක් ඉන්නවා අපි හිතමු මාතර පැත්තේ තව යාළුවෙක් ඉන්නවා. ඒ දෙන්න කතා කර වෙඩි තියපන් ආදි වශයෙන් කියලා වෙඩි තියනවා. හරි. ඒ කියන්නේ ඇත්තම යුද්ධයක ඉන්නවා වගේ මානසිකත්වයක් ඒ දරුවන්ට හැදෙනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? ව්‍යාපාදය. ව්‍යාපාදය ඇති වෙන්නේ. කොහොම හරි මරන්න ඕන. එතකොට කාමච්ඡන්දයෙන් ඇලෙනවා, ව්‍යාපාදයෙන් ගැටෙනවා. අන්තිමට මේ දෙකම ඇවිල්ලා මට සමහර ළමයිගේ අම්මලා කතා කරලා කියනවා මේ පහුගිය කාලෙත් එහෙමයි විශ්වවිද්‍යාලයක දරුවෙක්. ස්වාමීන් වහන්සේ මගේ පුතා නිදාගන්නේ. ස්වාමීනි රෑ එළි වෙනකම් මොනවදෝ ෆෝන් එකේ බල ඉන්නවා. ස්වාමීනි නිදාගන්නේ. එයා දැන් ස්වාමීනි නාන්නේ, දත් මදින්නේ ස්වාමීනි. එයා ස්වාමීනි කෑම කන්නේ නැහැ. ඊළඟට කැම්පස් යන්න බෑ කියනවා ස්වාමීනි. ඔහොම දරුවෝ කීප දෙනෙකුට මම පසුගිය කාලේ කතා කරලා ඒ දරුවන්ගේ තියෙන ප්‍රශ්නේ දුරු කරලා දුන්නා. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒ කියන්නේ මුලදී අම්මලා මේක ගණන්ගෙන නැහැ. අනේ ඉතින් පුතා කැම්පස් ගිහිල්ලා ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් ෆ්‍රී එකට පොඩි ගේම් එකක් ප්ලේ කරනවා. එහෙම මට්ටමට තමයි ඉඳලා තියෙන්නේ. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට කැම්පස් යන්න බෑ කියනවා. අන්තිමට නාන්නේ, දත් මදින්නේ නැහැ, කෑම කන්නේ නැහැ. හරිද? හැබැයි මම ඔබට යෝජනා කරනවා මෙහෙම ප්‍රශ්න තියෙන ඕනෑම ගෙදරක මේ දරුවෝ ලවා බලහත්කාරයෙන් නැතුව පුළුවන් නම් දරුවන්ට ඇහෙන්න ප ဋ ාණය සජ්ජායනා කරන්න. ඊළඟට දරුවෝ කැමැති කරගෙන ටිකෙන් ටික ක්‍රමයෙන් ප ဋ ාණ සජ්ජායනාවට හුරු කරන්න. මේ දරුවෝ ඊටාම ඉක්මනින් මිදෙනවා. සමහර වෙලාවට අපිට නොපෙනෙන සමහර බලපෑම් ආදිය නිසා මේ දරුවෝ එන්න ඒ පැත්තට යොමු වෙනවා. මම දන්න එක දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ඇත්තටම හාල් කිලෝ 2ක බත් කමින් හිටපු දරුවෙක්. නාන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කෙස් රැවුල් වවාගෙන කොණ්ඩේ කපන්නේ නැහැ. ඒ මට්ටමටපත් වෙලා මොකක්ද හේතුව? විෂාදිය කියන එක. ඒකට වෙනම හේතුවක් තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නමුත් අන්තිමට මොකද වෙන්නේ? ප ဋ ාණ සජ්ජායනාවත් එක්ක මේ දරුවා සුව වෙනවා. දැන් මම මේකෙන් කියන්නේ මේ සියල්ලෙන් සියල්ල මේ ප ဋ ාණ සජ්ජායනාවත් එක්ක ලෙඩ හොඳ වෙනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. දැන් මේ අම්මා අහපු ප්‍රශ්නේ මොකද්ද? ස්වාමීනි මේ කාමච්ඡන්ද ආදිය දුරු කරගෙන මේ දරුවන්ගේ සමාජයේ යහපත් ඕක එක අම්ම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අම්මා. මේක වර්තමාන සිංහල වේවා, නොසිංහල වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. හරිද? ලෙඩ වුණාට පස්සේ ගෙනිච්චාම වෛද්‍යවරු මොකද්ද කියන්නේ? මෙයාට ඩිමෙන්ෂියා කියයි, මෙයාට ડિප්‍රෙෂන් කියයි, ගිහිල්ලා බේත් දෙන එකනේ කරන්නේ. ඊට පස්සේ යා ට්‍රීට්මන්ට් වලට දානවා. ඕකනේ කරන්නේ. ඊට මෙහා පැත්තේ සුව කරගන්න, يعني ලෙඩේ හැදුනට පස්සේ සුව කිරීමට වඩා වළක්වා ගන්න අපි කටයුතු කරන්න දෙපේ. නේ? එතකොට මේ අම්මා අහන්නේ අන්නේ වෙනි පැත්තක් මොකද්ද? ස්වාමීනි මේ ධර්මයේ තියෙන ගුණයන් භාවිතා කරමින් කොහොමද ස්වාමීනි මේ දරුවෝ මෙන්න මේ පැත්තට යහමකට යොමු කරගන්නේ? එතකොට දැන් එකක් තමයි අපි මේ කතා කරපු නීවරණ ධර්ම යටපත් කරගෙන කොහොමද කටයුතු කරන්නේ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඊට පස්සේ තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය. හරි. උද්ධච්ච කුක්කුච්චය කියනකොට උද්ධච්චය කියන්නේ හිතේ විසිරුණු බවනේ අම්මා. සිතේ විසිරුණු බව. දැන් ඔයා හිතන්න අම්මා මේ වගේ ගේම් වලට මේ වගේ වීඩියෝ දර්ශන වලට ඇබ්බැහි වෙච්ච දරුවගේ හිත නිතරම විසිරීලා තියෙන්නේ. ඇයි? හිතේ සමාහිත බවක් නැහැ. හිතේ එකඟ බවක් නැහැ. ඇයි? නිතරම වීඩියෝ බලලා හිත නිතරම නිකන් කුපිත වෙලා තියෙන්නේ. අපි කියන්නේ කුපිත වෙලා කියවම හොඳට තේරෙනවා. හිත විසිරීලා තියෙන්නේ. එතකොට හිත විසිරුණු කෙනාට පාඩමක් මතක හිටින්නේ නැහැ. තේරුණාද කියන්නේ? පාඩමක් මතක හිටින්නේ නැහැ. ඊළඟට අපි හිතමු දැන් නිවන මේ දරුවන්ට නිවන කියන පැත්ත කිව්වට තේරෙන්නේ නැහැ. හිත විසිරීලා නම් තියෙන පාඩමක් මතක හිටින්නේ නැහැ. එයාගේ විභාග අසමත් වෙනවා. එයාට ඊළඟට මොකද වෙන්නේ? රස්සාවක් කරගන්න බැරි වෙනවා. රස්සාවක් කරගන්න බැරි වුණාට පස්සේ අතේ සල්ලි නැහැ. සල්ලි නැති වුණාට පස්සේ ප්‍රශ්න වැඩි. ඊට පස්සේ මොකද වෙන්නේ? මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙනවා. අන්න එහෙනම් ප්‍රශ්න ගොඩක ආරම්භය නෙමෙයිද මේ කරන්නේ? අනාගතයේ සමහර වෙලාවට කුඩු බොන නේ මත් කුඩු පානය කරන කෙනෙක් බිහි වෙන්නේ මෙන්න මේ පුංචි දරුවාගේ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය තමයි එයාට මුලදිම මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච ආදී ධර්මයෝ මේවා නීවරණ ධර්ම බව, මේවා නිවනට විතරක් නිවන ආවරණය කරන විතරක් නෙමෙයි, කුසල් සිත වළක්වන, සාමාන්‍ය ජීවිතයේ පල්ලෙහාට වට්ටවන, අධ්‍යාපන කටයුතු අසාර්ථක කරවන, ගිහි ජීවිතය අසාර්ථක කරවන, අම්මා තාත්තා එපා කරවන නේ.
තේරුණාද? අන්නේ සමාජීය බැඳීම් වලින් දැන් අම්මා නිකමට බලන්න මම මේ පහුගිය දවස්වල මම දැක්ක මොකක්ද සංගණනයකින් කියනවා දරුවන්ගෙන් 90% ගාණක් තියෙනවලු මොකද්ද විෂාදීය කියන රෝග තත්වයට භාජනය වෙලා. තව 10%ක විතර ප්‍රමාණයක් ඉන්නවලු තනිවම ඉන්න කැමති, තනි වෙලා ඉන්න කැමති. තේරුණාද? එතන තව 3%ක්ද 4%ක්ද ඉන්නවලු සියදිවි හානි කරගන්න කැමති. කියන්නේ පාසල් ළමයින්ගේ සමීක්ෂණයක් කළා. හරිද? ඒ පාසල් ළමයින්ගේ සමීක්ෂණයෙන් තියෙනවා පෝෂණය අඩුයි. ඊළඟට පෝෂණය අඩුයි. ඊළඟට සියදිවි හානි කර ගැනීමට කැමැත්ත සහ සියදිවි හානි කරගන්න උත්සාහ කරපු අය 10%ක් දුකදින්නවලු. එතකොට බලන්න ඒ තරම් මේ වෙලා තියෙන. ඔය ඇතන මතක ඇති පහුගිය මේ මාසයක් විතර කාලය ඇතුළත ලංකාවේ විවිධ තැන්වලින් වාර්තා වුණා සමාජ මාධ්‍ය ජාලවල රූපවාහිනී නාලිකාවල මේ සියදිවි හානි කරගන්න ළමයි රැල්ලක් ගියා. මතකද? පහුගිය කාලේ ගියා රැල්ලක්. ඒකට හේතුව මොකක්ද අම්මා? ඒකට හේතුව තමයි ඇත්තටම මේ දරුවන් තිබිච්ච මේ කාමච්ඡන්දාදී අරමුණු ඒක සැබෑ කියලා ගන්න එක. ඊළඟ කාරණා තමයි අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා. ඒ කියන්නේ මොකක්ද? මේ ළමයින්ට මෙන්න මේක හොඳටම කියලා දෙන්න ඕන කාරණාව. ළමයි හිතාගෙන ඉන්නවා සියදිවි හානි කරගත්තම් ප්‍රශ්න ඔක්කොම එතනින් ඉවරයි කියලා. සම්පූර්ණ වැරදි ඒ කතාව. එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්න. ඇයි? දැන් මේ ජීවිතේ මනුස්ස ලෝකේ සියදිවි හානි කරගෙන මැරෙන කෙනා බහුලව එක්ක යක්ෂයෙක් වෙනවා එක්ක ප්‍රේතයෙක් වෙනවා කියලා කියනවනේ. ඇයි? සතර පායට වැටෙනවා. මේ සතර පායට වැටුණාට පස්සේ තියෙන ලොකුම ගැටලුව මොකද්ද? එතනින් පස්සේනේ අම්මා ප්‍රශ්න ටික පටන් ගන්න. දැන් නම් ඔයාට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න එහෙට හරි මෙහෙට හරි පොඩ්ඩක් මාරු වෙලා ඉන්න පුළුවන්. පැහැදිලිද? නමුත් අර ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ අනේ කණ්ඩ දෙයක් නැහැ නේ, ඉන්න තැනක් නැහැ, ඇඟේ මස් නැහැ ඊට පස්සේ නිතර දෙවේලේ මේ තුවාල නිසා වේදනාව විඳිනවා. එහෙම ජීවිත. ඊට පස්සේ කන්න වෙන්නේ අසුචි, බොන්න වෙන්නේ මුත්‍රා. ඒ වගේ දැන් මේ ජීවිතේ ඇම්බේකන් චීස් බටර් කාලා හොඳට කොළඹ හතේ ඉන්න ගෙවල් වල ඉන්න දරුවෝ සමහරට ජංගම දුරකථන නිසා එල්ලිලා මැරිලා. තට්ටුවෙන් පැනලා මැරිලා. මොකද්ද වෙන්නේ? අන්තිමට ප්‍රේතයෝ වෙලා කල්ප ගණන් දුක් විඳිනවාම. කල්ප ගණන් දුක් විඳිනවා. ඔන්න ඔය කාරණා ටික දරුවන්ට පෙන්වන්න ඕන. දරුවන්ට සමහර අය කියලා දෙන්නේ නැහැ ඕවා. කියලා දෙන්නේ අම්මලා තාත්තලා දන්නේ නැහැ. ප්‍රේත ලෝකයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. සමහරට ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා ඒව විශ්වාස කරන්නේ. හැබැයි තමන්ගේ දරුවා මැරිලි වෙරලා ගෙදරම ප්‍රේතෙක් වෙලා ඉන්නකොට තමන්ගේ සමහරට තමන්ගේ අම්මටම වැහෙනවා. අර මැරිච්ච පොඩි එක. එල්ලිලා මැරිලා. දැන් සමහරට අම්මත් එක්ක කේන්තියෙන් මැරුණේ. ෆෝන් එක දුන්නේ අම්මා. අම්මත් එක්ක කේන්තියෙන් මැරුණා. ඒ නිසා මෙන්න මේ ආදීනවේ දැනගෙන ඒකින් මොකද්ද කරන්නේ? කපටි වෙන්න හොඳ නැහැ. අසටෝ කියන්නේ මොකද්ද? සට කියන්නේ කපටිකම, අසටෝ කියන්නේ කපටි වෙන්න හොඳ නැහැ. කපටි වෙන්න කියන්නේ දැන් ඇත්ත කියලා දුන්නට පස්සේ මේ ඇත්ත දැනගෙන නෑ ඉතින් අපේ බබාට එහෙම ප්‍රශ්නයක් නෑ ගාලා එහෙම කපටි වෙන්න හොඳ නෑ. ඊට පස්සේ බබාලා හිතන මොකද්ද? දැන් ස්වාමීන් වහන්සේ මේක ඇත්ත කිව්වා. රයිට්. අම්මා ඉන්න වෙලාවේ මේක කරන්න හොඳ නෑ. මොකද කරන්නේ? අම්මා නැති වෙනකන් ඉඳලා කොට්ටයට ගහගෙන ඉඳලා කොට්ටයටින් එළියට ඇදලා අරගෙන බලනවා. ඒතකොට කාටද මේකේ විපාකේ තියෙන්නේ? දැන් කොට්ටයට නෙමෙයි පොළොවේ යට තිබිලා ඇඳ අරගෙන බැලුවත් හිත දූෂණය වෙන්නේ තමන්ගේනේ. මං කියන කතාව තේරුණාද? දැන් හිතන්න මේ මම භික්ෂුවක්. හරිද? දැන් මට තියෙන විනය නීති ටික. හරිද? මත්පැන් බොන්න බෑ, සිගරට් බොන්න බෑ. අපිට විනය නීති ටිකක් තියෙනවනේ. දැන් ඕගොල්ලෝ දන්නවද මං ඉන්න කුටිය? දන්නේ නැහැ. මට හොරාට මේ වැසිකිළියට හරි ගිහිල්ලා දුම් ටිකක් බොන්න බැරිද? ඕන්නම් පුළුවන්. මත්පැන් ටිකක් බොන්න බැරිද? ඕන්නම් පුළුවන්. හැබැයි බිව්වොත් දූෂණය වෙන්නේ කාගේ හිතද? මේ මගේ හිත. ඒතකොට ඒකේ විපාක හම්බ වෙන්නේ ඔය උපාසකම්මටද මටද? මටනේ. එහෙනම් මට මේ විපාකේ හම්බ වෙනවා නම් මම කරගත යුතු නෑ. අන්න ඒකයි මම කියන්නේ ළමයින්ගේ මේ කාමච්ඡන්දය, ව්‍යාපාදය ආදී නීවරණ ධර්මයන් ඇති කරන්නා වූ මේ ජංගම දුරකථන ආදී අරගෙන ඒවා දැන් ඇත්තටම අපේ රටේ තමයි මේ විකාර දේවල්. විදේශ රටවල් වල ඉන්න ළමයින්ට ජංගම දුරකථනය දුන්නාම ඒ ළමයි ඒවෙන් අපි හිතමු මොනවා හරි හදනවා මොකක් හරි අපි හිතමු ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒකෙන් ඒගොල්ලෝ අනාගතේ හම්බ කරන්න පුළුවන්. දැන් සමහර අවුරුදු 16 ළමයි ඉන්න කම්පැනිස් තියෙනවා. අපි අවුරුදු 16 නෙමෙයි අවුරුදු 30ක් ගියත් ඒක මොකද කරන්නේ? මේක දිහා බලාගෙන අනිමිස ලෝචනේ වගේ ඒක දිහා බලාගෙන ඔහේ ඉන්න නිින්ද යන්නේ නැහැ. එක්කෝ මොනවා හරි hina යන වීඩියෝ ටිකක්. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මොනවද? hina යන වීඩියෝ.
ඒක ප්‍රසිද්ධත් වැඩිපුර hina යන වීඩියෝ. අන්නේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? අපේ මානසික මට්ටම බොහොම දුර්වලයි. බොහොම දුර්වලයි. ඒසා දැන් මම මේ මාතෘකාවට ගැලපෙන පරිදි මේ දරුවන්ට ගැලපෙන පරිදි දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. පංච නීවරණ ධර්මයන් යටපත් කරගනිමින් අසටෝ අමායාවි. අසටෝ කියන්නේ කපටි වෙන්න බෑ. අමායාවි කියන්නේ ඇත්ත වසන් කරන්න බෑ. තේරුණානේ? දැන් අපි මොකක් හරි වැරද්දක් කළා නම් ඒක ඇත්ත වසන් කරන්න නැතුව දක්ෂ වෙන්න ඕන. අන්නේ ගුණාංග දියුණු කරගනිමින් නිවන් දකින්නටත් ඊට කලින් යහපත් ගෘහ ජීවිත ගත කරන්නටත් හොඳ දරුවන් හැටියට අධ්‍යාපනයේ ඉහළට යන්නටත් මේ මම කියන ලද කරුණ ටික අතිශයින්ම උපකාරී වෙනවා. ඒ සියලුම දෑ මේ දරුවන්ගේ ජීවිතවලට උපකාර වේවා කියලා ආශිර්වාද කරමින් දේශනාව හමාර කරනවා. හැම දිනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිට